බිත්තරක සාමාන්‍යයෙන් මේ හැදීගෙන එන්නේ සුපිරි. කොහොමද ඔන්න අදත් සුපිරිම සුපිරි වීඩියෝක් කරන්න යන්නේ. මේ අපේ අයියලා ගෙවල් ළඟ ඉන්නේ. මේ හරි ගඟක් යනවා. මම අර දැක්කා YouTube එකේ අර උණ බටේ බිත්තර එහෙම හදන්නේ ඔම්ලට්. ඒ විදිහට මත් හදන්න බැලුවේ. ඉතින් මම හිතුවා ඒක පොඩ්ඩක් ඔයාලත් එක්ක බෙදා ගන්න වීඩියෝ එකක් විදිහට. සුපුරුදු පරිදි අපේ මල්ලි යනවා. මෙතන මාරම ලස්සනයි. මෙතනින් ආරක් යනවා. අපි එතනට ගිහිල්ලා ඒක හදන්න බලමු. මං හදලා නැහැ වීඩියෝ එකක් විදිහට. අර වීඩියෝ එක දැක්ක නිසා මම ඒක කරන්න බැලුවා. ඒ කියන්නේ ඒක මේ ගොඩක් මම දැක්කා YouTubeස්ලා කරලා තිබ්බා. අපි දැන් ගිහිල්ලා උණ පඳුරෙන් උණ බටයක් කපාගෙන ගඟට වහින්න තැනක් හොයාගෙන ගඟට බැහැලා එතනින් අපි හදමු. මම දන්නේ නැහැ හරියයිද වැරදිද කියලා. බලමු. මෙතන තියෙනවා උණ පඳුර. අපි උණ පඳුරෙන් කපා ගන්න. දැක්කද අපේ මල්ලි තමයි කැමරාමන්. එයා තමයි කැමරාමන්. මේ මල්ලි බලන්න ඉන්නේ. දැන් වෙලාව උදේ කීයට විතර ඇති මල්ලි? 7ට විතර ඇති. උදේ පාන්දරම නැගිට්ටා මේ වහින්න වගේ අද. ඊට පස්සේ වැස්සොත් අපිට වීඩියෝ කරගන්න වෙන්නේ නැති නිසා උදේ පාන්දරම ආවේ. අපි මේ උණ පඳුර කපා ගමුනේ. මේක කපා ගමු එහෙනම් ගයිස්. උඩින් කපා ගමුනේ. ආනේ පල්ලෙන් කපා ගමු පොඩක්. මෝරලා තියෙන්නේ. අයියා පැලුණානේ. මේක ගයිස් පැලෙන්නේ නැති වෙන ගන්න ඕන නැත්තම් බිත්තරේ තියේ බිම. අනිත් පැත්ත කරලා ඒ පිටින් කපා. මේක නම් ගියර කමන්නේ. ආයි අපි මේක ගමු හදන එකට. මෙතන විතර කපා ගමු. දුර තියලා කපා ගන්න හොඳයි නැත්තම් පැලුනොත් එහෙම අපරාධනේ. ගයිස් මේක දැන් හොද ගන්න ඕනේ. අපි යන් ගඟට. අර බට්ටි කරගෙන ඉන්නවලු. මෙතනින් තමයි යන්න තියෙන්නේ. මෙන්න මේ හරිය. අපි යන් එනවා. ගයිස් මෙතන යන එක තමයි ප්‍රශ්නේ. මෙන්න මේ මෙතන රිංගලා තමයි යන්නේ. මෙහින් යන්. බලාගෙන ඉන්න සත්තු ඇති මේ උණ ගස් යට ලොකු සත්තු ඉන්නවා. ඔය අපේ මල්ලි යනවා. අපි පැත්තේ යන්. මේක හොදලා අපි හදාගමු. ඉස්සරහින් යන්න එපා ඉන්න මං එද්දි. ඔයා ඉන්න. ෆෝන් එක තව පොඩ්ඩෙන් බැටුවා නේ. ඔයාට කියන නම නම් දන්නේ නැහැ. බලාගෙන ඉන්න. ගඟට බහින්න පුළුවන්ද මේ? ගඟට යන්න මේ පැත්තෙන් බෑ. අන්තිමේදී හම්බුණා. මෙතන මේ ඌරොද? ඌරෝ ඇවිල්ලා මඤ්ඤොක් කරලා කන්නේ. අම්බෝ මෙතින් අර මෙතන සුපිරි අපේ වීඩියෝ එකට අඩේ මාරම ලස්සනයි. මෙතන තිබ්බ ඇනිකට් එකක් හදලා ඒක තියෙද්දි දන්නේ නැහැ පේන්නේ. කොහොමද ලස්සන ගයිස්. ආයි කවුරුත් නැහැ. මේ ඇනිකට් එක තමයි. මේ තියෙන්නේ සුපිරි වතුර ටික ආයි. මේකේ මාළු ඉන්නවා පොඩි පොඩි මාළු.
මෙතන අපි ඉස්සර කොල්ලොත් ඇවිල්ලා නානවා. මේ තියෙන ඉස්සරම ගයිස් මේ හදලා තියෙන්නේ මොකක්ද දන්නවද? අර ඉස්සර පාලමක් තිබ්බේ නෑනේ. එතකොට එන වතුර පාර ඕකේ වැදිලා බ්ලොක් වෙන තමයි තියෙන. අම්බෝ මගේ අත මේ අත හොද ගමු ඉස්සෙල්ලා. අපි එනං මෙතන හදමු මල්ලි. ගේන්නකෝ. අපි උණ වටේ හොද ගමු ඉස්සෙල්ලා. විතර කඩිය විල මේ උණ වටේ හොද ගමු. හොදලා ඉවරයි. අපි යන් ලීඩයක් හොයාගන්න මේ මෙතන හිටවන්න. ඔය පැත්තේ ඇතිනේ. මේ පැත්තෙන් බලන්න. අම්මා. මම මෙතනලා ඉන්නේ. දරටියක් එකතු කරන්නකෝ. බලාගෙන කැලේ යන්න එපා. මාළු ඉන්නවා. අතන ලිඳක් තියෙනවා මම ඔයාලට පෙන්නන්නම්. අපි ලීදයක් කපාගමු. ලිප හිටවන්න. ඒ කියන්නේ ලිප හදාගන්න. අතන අරක හොඳයිනේ. පියන් එතනට. යන්නේක තමයි කේස් එක ඉස්සරහ වැටුනොත් කෑම කඩන්න කලින් නාන්න තමයි වෙන්නේ. මේක කපාගමු එකකට. මේ ලී හොඳයි. ඒක හරි. අපි මෙන්න මේ මෙතන ලීයත් කපාගමු. අප්පු විහිය කැපෙනවා මදි ඔයි. මේක හොඳයිනේ. මේක කපාගමු. ඒක දිරලා. ඒක දිරලා. මේ ටික දැන් හිතව ගන්න ඕන. හිතවගෙන අද. මෙතන හදමුද? ඔතන හදමුනේ. මේක අයින් කරමුනේ. හිතව ගමු මෙතන. වැටෙයිද? ගානට හදාගත්තා. දැන් මෙතන දර ටිකක් එකතු කර ගන්න ඕනේ. එහෙනම් ඔයාලා පොඩ්ඩක් ලස්සන බලන්න ඉන්න. මං ගිහලා දර ටිකක් එකතු කරගෙන එන්න. යන් දර ටිකක් ගිහින්. මෙන්න මේතර දිනවා. වේලිච්චේව ගන්නවත් තෙමිලා තියෙන්නේ අර වැස්සත් එක්ක. මේ හොඳ. එඩියත් ගන්න. ඔය ටිකත් එක්කම ගන්න. Mary gadda. Mau udin balane na.
අපි දැන් ලිප පත්තු කරගමු. හොඳටම පරක් කරලා තියෙන්නේ අද වැඩට යන්නත් ඕන උදේම නැගිටලා. ඔයාලට වීඩියෝ එකක් කරන්නත් ඕන. ඉතින් ඔයාලා ෂෙයා කරන්න පුළුවන් තරම් වීඩියෝ එක. ඉස්සෙ වැඩි වෙයිද? ඕගානේ ඉතින්. රොඩු ටිකක් ගේන්න මල්ලි මොනවා හරි. පත්තු කරගත්තා නම් අවුලක් නැහැ. මම පළවෙනි පාරට මේක හදන්නේ. මම දන්නේ නැහැ හරියයිද කියලා. අපි try කරලා බලමු. තෙත නෑනේ? යකින් තිය. හා. පත්තු කර. ඉතින් පිටේ ගේන්න. අම්බෝ හරි අමාරුවෙන් පොඩ්ඩක් පත්තු කරගත්තා බලමු ගයිස් පත්තු වේද කියලා මචං බලමු දෙයනේ කියලා පොඩ්ඩක් පත්තු වුණා ඒ අතර එක්කන අපි හදාගෙන වෙන්නේ මේක මෙහෙම තියෝනේ ඔව් හිතේ ඉස්සෙල්ලාම ඉතින් අපි දාන්න ඕනේ අපේ සුපුරුදු පරිදි අපේ බිත්තරේ මම මේක try කරලාම නැහැ පේනවද ඔව් සුපිරි එක ගොඩක් කොල්ලියක් තියෙයි කියලා හිතනවා නේ මන්ද දෙකයි කරවින්චන ගානේ කප ඉන්න බෑ අත පිච්චුණා වෙයි අයියා ඔක චුට්ටක් හැඳි ගන්න ඒක මෙයා කරමු මේ තියෙන මොනවද ගෝවා හරි ගෝවා නෙමෙයි මේ ලීක්ස් ගම්බිස් ටිකකුත් දාමු මේක මොනවද මේ මිරිස් වැඩියෙන් දාමුද නෑනේ පොඩක් දාමු මිරිස් මේ මොනවද සුදුලු ඒවත් දාමු ඒ ඔක්කොම නෑ දැම්මා අතත් පිච්චෙනවා ඔය මේකේ සුදුලු පෙඟිලා එක කමක් නෑ වීඩියෝ එක කරන්න හිතාගෙන කරපු එකක් නෙවෙයිනේ නේ ආසාවට කරන්න බැරි ඉතින් ඔයාලටත් එක්ක බෙදා ගන්න ගෙනාවේ දැන් ඔක්කොම හරි මේ පිහින් මෙයා කරුනේ කණුව ගැලවිද අයියෝ නිකන් තම්බලා බෙදලා කන්න ඇදුව අපිටත් හිතෙන ඒවා කමන්නේ විඳින්න තියෙන ජීවිතේ ගයිස් අපි විඳවන්න ඕනේ නෑ ඊ කියලා අත පිච්චෙන්න ඕනෙත් නෑ ඉතින් ගයිස් බිත්තරක සාමාන්‍යයෙන් මේ හැදීගෙන එන්නේ සුපිරි අපි එතකන් මෙතන තියෙනවා අලගෙඩියක් ඒක මම දැන් දැක්කේ ඒක වික්කන්න සුද්ධ කරගමු මම මේ ගල්ලන් කැමරා බිත්තරේ ඔක හැදෙනකම් අපි අලගෙඩි සුද්ධ කරමු හරි මේවා කපලා දාමු රෙසිපීස් ඕනේ නැහැ අපි දාලා බලමු හැදෙන විදිහට කමුවනේ ඔයාට මොනවද හිතෙන්නේ වල්ලි එක හැදෙයිද ඒක චුට්ටක් රත් තියෙන ඉන්නේ හැදෙන්නේ තෙල් ටිකක් දෙන්න තිබ්බේ මේ බකට් එකට දැන් කට්ටිය ගෑ මේ පිස්සු කියලා හැබැයි මේක අපි මේ අර කරන්නේ ආතල් එකටනේ
පොඩ්ඩක් ආතලට කරලා බලමු අපි. try and try අර මම පිළිගන්න එකක් තියෙනවා try and try දවසක fly කියලා. ආයි. හරි ගියොත් කමු නැත්තම් ඉසික් කරමු. හිටික හරි එනකම් තියමු. ගයිස් මේක හරියනකම් මාරව දාඩියයි අපොට නාගම් පොඩ එක හරියනනේ හරි වෙන දෙයක් වෙන්න තියලා අපි හොඩ නාගම් මාරව දාඩිය ගිනි පෙට්ටිය තව පොඩ්ඩේ. ගිනි පෙට්ටිය ඇතර තව පොඩ්ඩෙන් මාර වැඩෙන්නේ. හරිනේ. අපේ මල්ලිය එතන ලිප්පත්තු කරනවා. බාරම වතුර ටික ෂෝක් ඈ. පට්ට. ඉතින් එතනට බලන්න ඒක. ඔව්. රත් වෙනවා. හැදිලාද? ඉතරේ චුට්ටක් ඇදගෙන එනවා මගේ ඇඟ දාඩියනේ වතුර ෆොටෝ ටිකකුත් ගන්න. දැන් නම් ගානට හැදිලා තින්නේ ඉක්මනට එන්න. මේ තියෙන්නේ දැන් ගානට හැදිලා තියෙන්නේ. තා චුට්ටක් තද වුණාට පස්සේ අප පොඩ්ඩක් කාලා බලමුද? ආහා මේ සුපිරි සෝස් පැකට් එකක් තියෙනවා. ඒකත් අපි දාමු. ඒක ප්‍රොමෝෂන් නෙවෙයි. මට ඉක්මනට යන්න ඕන ඉදර. ඒක නිසා අපි ඒක මෙහෙම පහත් කරලා රත් කරගමු. ඉතින් මේ වගේ වීඩියෝ ඔයාලට දිගටම ඕනද කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ කියන්නේ අර වැද්දයියක වගේ වීඩියෝ ටිකක් ඔයාලට ඕනේ නම් කමෙන්ට් එකක් දාන්න. අපි මේ ආර දිගේ උඩට යමු. බලන්නකෝ මාර ලස්සනයි. මේ ආර දිගේ උඩටම අපි යන්. උඩටම ගිහිල්ලා මේ කෑම හදමු. මම දැන් ටාගට් කරගෙන ඉන්නේ මගේ channel එකේ cooking පැත්තට බර කරන්න. ඒ කියන්නේ මේ ආරත් දිය ඇලි වැව ගඟ ඒ ඔක්කොම පාදක කරගෙන මම හිතුවේ වීඩියෝ එකක් කරන්න කුකින් පැත්තට. මේක තැම්බෙනවා. තැම්බුණාට පස්සේ මම ඔයාලට වීඩියෝ එකක් ගේන්නම්. ෆෝන් එක රත් වෙලා තියෙන්නේ. guys මම හිතන්නේ මේක රත් වෙලා අත පිච්චුණා. මම හිතන්නේ මේක රත් වෙලා ඇත්තේ. අපි මේක අයින් කරගමු.
අම්බෝ රස පාටයි උණ බටේම කමු නේ මල්ලි ආයෙ මෙහෙම දදා ගන්න ඕනේ නැහැ අපි උණ බටේම කමු සෝස් එක දාමු කෑම එක අපි සෝස් එක දාමු ටන්ටනා වා අඩේ මාරම සුවඳයි සුවඳයිනේ පිච්චෙනවා බං සුපිරි මේ වැටුණනේ හොඳම කෑල්ලක් වැටුණා කමක් නැහැ ඔව් මේ සෝස් ටිකක් අපි ගාලා ගමු සුපිරි වත් කාලා බලන්නකෝ කාලා කියන්නේ ටේස්ට් එක කොහොමද කියලා කෝ කාලා බලන්න සුපිරිනේ එහෙනම් ගයිස් අපි මේක කාලා සෙට් වෙමු ඒක රසයි කමු මේ බිත්තියේ තියෙනවා කණ්ඩ මේ අයින් තමා තියෙන්නේ අල ටික බැදිලා මදි නේ එහෙනම් ඔන්න ඉතින් මම කාලා නම් ඉවර අපේ මල්ලියන් තාම කනවා මේ මාරම සීතල වතුර ටිකක් අපේ පැංචනන් ඒක කොහොමද ඉවර කරලා තමයි යන්නේ විදියට තමයි වීඩියෝ කාඩ එන්ඩ් කරන්නේ ඉතින් channel එක අනිවාර්යෙන් subscribe කරන්න bell එක click කරන්න ඔයාලගේ comment එක අනිවාර්යෙන් කරන්න ඊළඟට මොන වීඩියෝ එකද ඕනේ කියලා එහෙනම් අදට කියලා නම් මම සුපුරුදු පරිදි ඔයාලගේ තරු ෂාන්